Hello, welcome back to our Smart ICT Academy YouTube channel. Today you are joining with Kids Computing with 3-4 video series, and this is your lesson number 7, I think. Okay, let's move to our lesson today. Okay, today your lesson is Internet Safely for Kids. ඉතින් පුතේ අද ඔයාලට අරගෙන යන පාඩම තමයි ඉන්ටර්නෙට් සේෆ්ලි ෆෝ කිඩ්ස්. කොහොමද අපි ඉන්ටර්නෙට් ආරක්ෂිතව යූස් කරන්න කියලා. be smart. එතනදී අපි ස්මාර්ට් වෙන්න ඕනේ නේද? බුද්ධිමත් වෙන්න ඕනේ සහ සේෆ් ආරක්ෂිත වෙන්න ඕනේ. වගේම අපිට පුළුවන් ෆන් එකක් ගන්නත් ඉන්ටර්නෙට් යූස් කරලා. කොහොමද අපි බුද්ධිමත් ආරක්ෂිතව අපි ඉන්ටර්නෙට් යූස් කරන්න. එහෙම නැත්නම් අපි එන්ටර්ටේන්මන්ට් වලට ඉන්ටර්නෙට් යූස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. right. First of all, you have to learn about what is the internet. ඔයා මුලින්ම දැනගන්න ඕනේ පුතේ ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ the internet is a big network that connects computers all over the world. හරි, ඉන්ටර්නෙට් කියලා කියන්නේ ලොකුම ජාලය. ඒ කියන්නේ මුළු ලෝකෙම පරිගණක එකට එකතු වෙලා තියෙන ලොකුම ජාලයට තමයි අපි අන්තර්ජාලය කියලා කියන්නේ, නැත්නම් ඉන්ටර්නෙට් කියලා කියන්නේ. right. එතකොට ඉන්ටර්නෙට් එක යූස් කරලා අපි මොනවද කරන්නේ? we can learn, we can play, we can watch and share information. අපිට ඉන්ටර්නෙට් යූස් කරලා ඉගෙන ගන්න පුළුවන්. විනෝද ක්‍රීඩා, ඒ කියන්නේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්, මූවිස් වොච් කරන්න, ඊළඟට ඔයාලට වොච් මූවිස්, එහෙම නැත්නම් කාටුන්ස්, අපි කැමති දෙයක් අපිට ඉන්ටර්නෙට් යූස් කරලා බලන්න, සහ ඉන්ෆෝමේෂන්ස්, එහෙම නැත්නම් තොරතුරු ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් පුළුවන්. right. ඔන්න ඉන්ටර්නෙට් එක ගැන ඔයාලට කියලා දුන්නා. ඊළඟට good things about the internet. right. ඉන්ටර්නෙට් එක යූස් කරද්දී අපි දැනගන්න ඕනේ හොඳ පුරුදු තියෙනවා. right. අපිට ලැබෙන හොඳ දේවල් තියෙනවා. right. අපි බලමු හොඳ පුරුදුනේ අපිට ලැබෙන වාසි, එහෙම නැත්නම් අපිට ලැබෙන හොඳ දේවල් මොනවද කියලා. right. we can learn new things. අපිට ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලය, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක යූස් කරලා අලුත් දේවල්. ඒ කියන්නේ අපිට පොතේ තියෙන දේවල් වලට වඩා ලස්සනට අපිට විෂුවල්ස්, එහෙම නැත්නම් අපිට මොනවා හරි වීඩියෝස්, ඒවට ආදාර මොනවා හරි අපි හිතමුකෝ පරීක්ෂණ මොනවා හරි තියෙනවා කියලා, ඒවට ආදාර වීඩියෝස් බලලා අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලය යූස් කරලා. සහ we can do homework. අපිට මොනවා හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අපිට ඉන්ටර්නෙට් යූස් කරලා අපිට පුළුවන් අපේ homework කරගන්න. right. we can watch videos. ඒ වගේම අපිට පුළුවන් videos බලන්න. right. we can play games. ඔයාලා දැනටමත් games play කරලා ඇති. so we can talk to friends and family. අපිට අපේ යාළුවොත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් අපේ family එකේ, ඒ කියන්නේ අපිත් එක්ක ලංකාවේ නැති කවුරු හරි වෙන රටක ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් යාළුවත් එක්ක අපිට chat කරන්න, මේ දේවල් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් යූස් කරලා. right. they are the good things about the internet. අපිට ඉන්ටර්නෙට් එකෙන් ලැබෙන advantages නැත්නම් good things තමයි මේවා. right. these are also some risks. right. හොඳ දේවල් වගේම ඉන්ටර්නෙට් එකෙන් අපිට පුංචි risk එන්නත් පුළුවන්. මොනවද මේ risk? එහෙම නැත්නම් අපිට නුසුදුසු දේවල් මොනවද? අපිට වෙන්න හොඳ නැති දේවල් මොනවද? not everything online is safe. හැමදේම online යූස් කරද්දී ඒක safe නැහැ, ආරක්ෂිත නැහැ. we should be careful and smart. අපි ටිකක් careful වෙන්න ඕනේ, smart වෙන්න ඕනේ. smart කියන්නේ ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. අපිට online game play කරන්න පුළුවන් වුණාට, online අපිට movies බලන්න පුළුවන් වුණාට, අපිට අපේ යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් වුණාට, මේ හැම දෙයක්ම අතරේ ඉන්ටර්නෙට් අපි යූස් කරන්න ඕනේ ගොඩක් ආරක්ෂිතව. එතකොට ඇයි මෙහෙම ආරක්ෂා වෙන්න ඕන? right. ඔන්න බලන්නකො මේ පහළ ඉන්නේ කවුද කියලා.
stranger danger, right? strangers ලා අපිට කොහොමද dangers නේ නේද? මොන වගේ strangers ලාද ඉන්නේ? right? අපේ තියෙන අපි online use කරද්දී අපේ informations අරගෙන මෙයාලා අපිට threat කරනවා. ඒ වගේ අය තමයි මේ අපි මෙන්න මේ කැටගරි එකෙන් තියන්නේ. right? bad words. අපිට ඉන්ටර්නෙට් එක use කරද්දී අපිට bad words messages විදිහට එන්න පුළුවන්. එතකොට ඒක හරිම නරක දෙයක්. ඊළඟට scams. viruses scams. ඔයාලා හැමදේටම virus කියලා කියනවා ඇතිනේ. අපි ඉස්සරහට ඉගෙන ගමු මොනවද මේ malicious software. එහෙම නැත්නම් අපිට පරිගණකයට හානි කර software මොනවද කියලා. අන්න එතකොට මම scams මොනවද viruses මොනවද කියලා වෙනම කියලා දෙන්න. දැනට හිතන්නකො පුතේ, ඔයා යාළුවෙක්ගෙන් මොන හරි movie එකක් නැත්නම් song එකක් cartoon එකක් නැත්නම් homework එකක් මොනවා හරි දෙයක් pen drive එකකට දාලා අරගෙන ඇවිල්ලා ඔයාගේ machine එකට දාලා බලන්න හදනවා. හැබැයි හිතන්නේ pen drive එකේ නැත්නම් ඔයාගේ යාළුවාගේ machine එකේ virus එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයා ඒ pen drive එක හරියට scan කරලා ඔයාලගේ machine එකට ඇතුළත් කරේ නැත්නම්, එහෙම නැත්නම් ඔයාලගේ machine එකේ virus guard එකක් තිබ්බේ නැත්නම් ඒ virus ටික අනිවාර්යයෙන්ම ඔයාගේ machine එකට ඇතුළත් වෙනවා. තව ඇතුල් වෙන විදි ගොඩක් තියෙනවා. හැබැයි අපි දැනට ඒ විදිහට දැනගෙන ඉන්න. right? ඉතින් ඔයාලට මොනවද තියෙන්න පුළුවන් threats නැත්නම් risk? strangers ලගෙන් එන dangerous, ඔයාලගේ personal photos, sensitive දේවල්, data ඔයාලගේ පරිගණකයේ තියෙනකොට online ඒවා share කරද්දී හොඳ බුද්ධිමත්, එහෙම නැත්නම් ආරක්ෂිතව තමයි ඒවා share කරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ bad words, bad comments අපි ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ සහ virus spread වෙන්න නොදී අපි පරිගණකය ආරක්ෂා කරගන්න ඕනේ. right? අන්තර්ජාලය හරහා එන virus අපිට පරිගණකයේ සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න, එහෙම නැත්නම් අපිට වැඩක් කරගන්න බැරි තත්ත්වයට එන්න ලොකු හේතුවක් වෙනවා. right? ඊළඟට keep your personal information private. ඔන්න හොඳට මතක තියාගන්න, ඔයා online news internet use කරද්දී, internet අපිට online internet සේවාව කියන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් ඔයාගේ personal informations එළියට දෙන්නේ නැහැ. මේවා private තමයි තියාගන්න ඕනේ. මොනවද? never share personal information like your full name. කොයිම වෙලාවකවත් ඔයාගේ full name එක අන්තර්ජාලයේ use කරන්නේ නැහැ. ඊළඟට address. මොකද ඔයාලගේ address එක කියලා කියන්නේ හරිම sensitive දෙයක්. ඔයාලා ජීවත් වෙන පරිසරයට එළියෙන් එන අයගෙන් බලපෑමක් නොවෙන්න අපි හැම වෙලේම අපි ඉන්න තැන හැමෝටම එළියට දෙන්නේ නැහැ. ඊළඟට your school name. school name එක අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක ඔයාට රිස්ක් එකක් වෙනවා. ඒ වගේම පාසලේ නමටත් ගැටලුවක් වෙන්න පුළුවන්. your phone number. ෆෝන් නම්බර් එක නම් කොහොමත්ම යූස් කරන්නේ නැහැ. මොකද ෆෝන් නම්බර් එකක් එළියට යනවා කියලා කියන්නේ ඔයාලට ඒකෙන් රිස්ක් ගොඩක් තියෙනවා නේද? your password. password එක කියන්නේ අපි private දෙයක් නේද? ඉතින් මේ private password එක හැමෝටම පේන්න දැම්මහම, එහෙම නැත්නම් share කරගත්තාම මොකද වෙන්නේ? අපේ sensitive data ටික නිකම් අපි දන්නේත් නැතුව එළියට යනවා නේද? right. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ keep it private, keep it safe. මොනවද? අපේ personal information අපි private කරන්න ඕනි, safe කරන්න ඕනි මොනවද? අපේ personal information. right. next, stranger danger. කොහොමද මෙන්න මේ stranger danger කියන එකෙන් අපි avoid නැත්නම් අපි කොහොමද ඒක වළක්වා ගන්නේ? never talk to strangers online. අපි chat කරද්දී අපි දන්නේ නැති අය කවදාවත් අපේ chat එකට ගන්නෙ නැහැ නේද? අපි කවදාවත් strangers ලත් එක්ක online chat කරන්නේ නැහැ. එක්ක ඔයාගේ relation කෙනෙක් නැත්නම් ඔයාගේ family member, ඔයාලගේ family එකේ close family එකට close friend කෙනෙක්, එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් කවුරුම හරි ඇරෙන්න ඔයා නොදන්න ගුරුවරු වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක්ව මෙන්න මේ online chat කරන්න ඔයා කොයි වෙලාවකවත් use කරන්නේ නැහැ. They might not be who they say they are. එයාලා කවදාවත් අපි අඳුරන්නේ නැහැ නේ එයාලට.
එතකොට අපි එයාලා කියන දේවල් ඇතුලේ එයාලා කවුද කියලා අපිට හරියටම ගෙස් කරන්න බෑ. අපි හරියටම දන්නේ නැහැ. ඒකින්ද අපි එයාලව chat කරන්න ගන්නේ නැහැ. always tell a parent or teacher. එහෙම කෙනෙක් ඔයත් එක්ක chat කරන්න එනවනම් ඔයා ඉන්ටර්නෙට් use කරද්දී ඔයා කාටද කියන්න ඕනේ? ඔයාගේ පේරන්ට්ස්ලට නැත්තම් ටීචර්ට අනිවාර්යයෙන්ම කියලා දැනුවත් කරන්න ඕනේ. මොකද ඔයාගේ sensitive data මෙයා හරහා එළියට ගිහිල්ලා ඒකෙන් ඔයාට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. right. ඊළඟට think before you click. right. මෙහෙමනේ අපි පරිගණකය use කරද්දී අපි හැම වෙලේම ස්මාර්ට් වෙන්න ඕනේ. අපි දෙයක් ක්ලික් කරන්න කලින් ඒ ගැන ගොඩක් හිතලා බලන්න ඕනේ. මොකද අපි අන්තර්ජාලයත් එක්කනේ ඉන්නේ. මම ඔයාලට මුලින්ම කිව්වනේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ ලෝකේ තියෙන සියලුම පරිගණක එකට එකතු වෙච්ච ලොකු දැලක් නේද? මේක ඇතුලේ අපි ආරක්ෂිතව තමයි ඉන්ටර්නෙට් යූස් කරන්න ඕනේ. එතකොට අපි මේන හැමදේම දන්නේ නැතුව ක්ලික් කරන්න යන්නේ නැහැ. මොනවද ක්ලික් කරන්න හොඳ නැත්තේ? Do not click on links or pop-ups you don't know. ඔයා දන්නේ නැති links. එහෙම නැත්තම් මෙන්න මෙහෙම එනවා සැරින් සැරේ ඉන්ටර්නෙට් තියෙද්දි pop-ups අපිට. ඒ කියන්නේ අපිට නිකන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වගේ එනවා. අපි ඒව ක්ලික් කරන්න යන්නේ නැහැ. ඒක අපිට ලොකු රිස්ක් එකක්. ඔයා දන්න සයිට් එකක නමක් කරෙන්න ඔයා ඉන්ටර්නෙට් ලින්ක්ස් හරහා යන්නේ නැහැ. ඊළඟට they might be fake or harmful. එක්ක ඔයාලා fake accounts එහෙම නැත්තම් බොරු accounts හදලා අපිව පොළඹවා ගන්න ලස්සන රූප, ලස්සන appearance එකක් එක්ක pages හදලා තියෙන්න පුළුවන්. ඒක අපිට අනිවාර්යයෙන්ම පීඩාකාරී, හිංසාකාරී වෙන්න පුළුවන්. ඒක අපිට risk එකක්. ඉතින් අපි දන්නේ නැති sites වලට යන්නේ නැහැ. Always ask a parent if you are not sure. ඔයාට sure නැති link එකක් නම් ඔයා ඒක අහන්න ඕනේ ඔයාගේ teacher ගෙන්. නැත්නම් ඔයාගේ parents ලට ඔයා පෙන්නලා තමයි එයාලගේ advices ඇතුව තමයි ඔයා ඉන්ටර්නෙට් use කරන්න ඕනේ. right. next. use strong password. මෙන්න මේක හරි වැදගත්. ඔයා ඉන්ටර්නෙට් එක use කරද්දී නැත්නම් පරිගණක use කරද්දී ස්ට්‍රෝම් පාස්වර්ඩ් එකක් යූස් කරන්න. නිකන් ඔයාගේ නම, ඔයාගේ ෆෝන් නම්බර් එක, ඔයාගේ බර්ත්ඩේ එක මේ වගේව ඕනි කෙනෙක්ට ගෙස් කරන්න පුළුවන්. ඒක නිසා පුතේ ඔයාලා ඉන්ටර්නෙට් එකට එහෙම නැත්නම් මොනවා හරි අපි හිතමු පරිගණකයට කියලා පාස්වර්ඩ් එකක් යූස් කරද්දී ටික ස්ට්‍රෝම් පාස්වර්ඩ් එකක් යූස් කරන්න. කොහොමද ස්ට්‍රෝම් පාස්වර්ඩ් යූස් කරන්නේ? A strong password keeps your account safe. අපි දන්නවා අපේ account එක safe වෙන්න ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක නැත්නම් ඉන්ටර්නෙට් එක ඔයාගේ සේෆ් වෙන්න යූස් කරන මෙන්න මේ පාස්වර්ඩ් එක ස්ට්‍රෝං වුණාම අපිට ආරක්ෂාවක් තියෙනවා. එතකොට අපි මොනවද ස්ට්‍රෝං පාස්වර්ඩ් එකට යූස් කරන්නේ? letters, numbers and symbols. letters විතරකුත් නෙමෙයි, numbers විතරකුත් නෙමෙයි, letters, numbers, symbols. මේ letters කිව්වහම capital letters, simple letters දෙකම යූස් කරන්න පුළුවන්. symbols මොනවද තියෙන්නේ? මෙන්න මේ hash. ඊට පස්සේ අපිට පුළුවන් ඩොලර් සයින් එක යූස් කරන්න. ඊට පස්සේ and එක යූස් කරන්න පුළුවන්. මේ වගේ අපිට symbols යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ make it hard to guess. ඒක ටිකක් කාටවත් guess කරන්න බැරි strong වෙන්න ඕනේ. do not share your password. අනිත් එක මතක තියාගන්න. at least digit 8ක්වත් එන්න password එකක් හදන්න. ඔයා ඒ පාස්වර්ඩ් එක නම් කායිකවත් ෂෙයා කරගන්නේ නැහැ. නැත්නම් ඔයාට මේ පාස්වර්ඩ් එක දැම්ම කියලා ආරක්ෂාවක් නැහැ. right. පාස්වර්ඩ් එකක් දාන විදිහ කියලා දුන්නා. ඊළඟට be kind online. right. online use කරද්දී අපි chat කරද්දී කොහොම වෙන්න ඕනේද? be kind online. be nice and respectful to others online. අපි ටිකක් ඔන්ලයින් අපි chat කරද්දී ටික respectful වෙන්න ඕනේ. ඒකට ගෞරවයක් දෙන්න ඕනේ. සහ හරි ලස්සනට තමයි අපි වැදගත් විදිහට තමයි කතා කරන්න ඕනේ. අපි වැදගත් වෙන්න ඕනේ සහ අනිත් අයට ගරු කරන්න ඕනේ. do not bully or hurt anyone with your words. ඔයාගේ වචන වලින් කාවවත් අපි පීඩාකාරී කරන්න එහෙම නැත්නම් අපි බුලි කරනවා කියන්නේ යාට මානසික පීඩන එන විදිහට එහෙම නැත්නම් හර්ට් වේදනාවක් ඇති වෙන විදිහට අපි කාටවත් වචන පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට treat others the way you want to be treated. right.
අනිත් අයට ඔයා ට්‍රීට් කරද්දී නැත්නම් අපි කියන්නේ ලයික් කරනවා අපි මොනවා හරි ඔයාට උදව්වක් කරාම එයාව ට්‍රීට් කරද්දී අපි එයාට ට්‍රීට් කළ යුතු ආකාරයට තමයි ට්‍රීට් කරන්න ඕනේ. රයිට්. හැම වෙලෙම kind words make a happy word. කාරුණික වචන තමයි පුතේ සතුටු වචන වෙන්නේ. ඉතින් ඒක හරි ඉන්ටර්නෙට් අපි යූස් කරනවානේ නේද? ඉන්ටර්නෙට් සෝෂල් මීඩියා යූස් කරනවා නේද? ඉන්ටර්නෙට් යූස් කරලා එතකොට අපි respectful වගේම කාරුණික වෙන්න ඕනේ. right. ඊළඟට tell a trusted adult. right. හැම වෙලේම අපි adultලට අපි ඇත්ත තමයි කියන්න ඕනේ නේද? බොරු කියන්න බෑ. if something makes you feel scared මොනවා හරි ඔයා ඉන්ටර්නෙට් එක යූස් කරද්දී ඔයා බය හිතෙන දෙයක් නැත්නම් ඔයාට කනගාටුවක් ඇති කරන දෙයක් sad or uncomfortable online ඔයාට ඔයාගේ වයසට නොගැලපෙන ඔයාට මානසිකව ගැටලුවක් වෙයි කියලා හිතන බය හිතෙන දෙයක් දැක්කොත් කාටද කියන්න ඕනේ? හරිම කෙනා තමයි ඔයාගේ පේරන්ට්ස්ලා නැත්නම් ටීචර්. ඔයා අනිවාර්යෙන් යාළුව දැනුවත් කරන්න ඕනේ. tell a trusted adult right away. අපිව බේරගන්න තියෙන පහසුම ක්‍රමේ මේ තියෙන වැරදි දේවල් වලින් අන්තර්ජාලය හොඳ වගේම නරකක් තියෙනවනේ දැන් කියලා දුන්නනේ. පහසුම සහ හොඳම ක්‍රමේ තමයි අපි ලොකු අයව හින්නත අපේ වැඩිහිටියන්ව දැනුවත් කරලා තියෙන එක නේද? you are never alone. ඔයාලා තනි වෙන්නේ නැහැ මොකද ඔයාලට හැම වෙලේම අම්මගේ තාත්තගේ වගේම ගුරුවරුන්ගේ රැකවරණේ තියෙනවා. එතකොට බය නැතුව ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන්. ඔයා හරිය විදිහට ඉන්ටර්නෙට් යූස් කළොත් ගැටලුවක් ආවොත් ඔයා කතා කරන්න ඕනි අනිවාර්යෙන් ඔයාලගේ පේරන්ට්ස්ලාට. right. ඊළඟට මෙන්න මේ දේවල් අපි ඉන්ටර්නෙට් යූස් කරද්දී අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොනවද cyber safety rules? ඒ ඔයාලගේ ආරක්ෂාවට තියෙන rules මොනවද? keep personal information private. ඔයාලගේ personal information private කරලා තියාගන්න. do not talk to strangers. chat කරන්න කොයි වෙලාවකවත් අඳුරන්නේ නැති අයට කතා කරන්නේ නැහැ. think before you click. දන්නේ නැති link එකක් click කරද්දී ඒක ගැන තව පාරක් හිතන්න. use strong password. හැම වෙලෙම password එක strong එකක් use කරන්න. be kind and respectful. අපි අනිත් අයට ගරු කරන කරුණාවන්තව සිටින තාක් අනිත් අයගෙන් අපිට bad feedback එන්නේ නැහැ. ඒ කියන්නේ අපිට වැරදි විදිහට එයාලා අපිට රෙස්පොන්ස් කරන්නේ නැහැ. එතකොට කාටවත් අපි වැරදි විදිහට රෙස්පොන්ස් කරන්නත් හොඳ නැහැ. දෙපැත්තම හරි විදිහට යූස් කරන්න ඕනේ. tell a trusted adult. හැම වෙලේම වැඩිහිටියන්ට අපි ඇත්ත කියන්න ඕනේ. යාළුව දැනුවත් කරන්න ඕනේ. right. මෙන්න මේ ටික තමයි ඔයාලට ඉන්ටර්නෙට් යූස් කරද්දී දැනගන්න ඕනි rules ටික. ඊළඟට stay safe and have fun online. මේ විදිහට ආරක්ෂිතව ඔයාට online යූස් කළොත් ඇත්තටම ඔයාට විනෝද වෙන්න තියෙන හොඳම පාරක් තමයි ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ. The internet is an amazing place if you use it safely and responsibly. ඉන්ටර්නෙට් එක කියන්නේ හරි පුදුමාකාර ප්ලේස් එකක්. අපිට හිතෙන තප්පරෙන් ලෝකේ ඕනිම තැනකට ගිහින් එන්න පුළුවන්. අපිට අපි ලෝකේ ඕනිම තැනක් දකින්න පුළුවන් නේද? අපි ඇත්තටම යනව නෙවෙයි. අපිට මේ සම්බන්ධතාවගේ අපි ආසම කරන තැනක වෙන රටක වෙන්න පුළුවන්. අපිට වීඩියෝස් බලන්න, අපි කැමතිම මූවිස් අපිට තප්පරෙන් බලන්න හොයාගන්න, අපි කැමතිම දේවල් අපිට බයි කරන්න ඔන්ලයින් තියෙන මාර කිසිම දෙයක් අඩු නැති අපේ ආසම සෝන් එකක් අහන්න එන්ටර්ටේන්මන්ට් වගේම ඉගෙන ගන්න මේ හැම දෙයකටම උදව් වෙන amazing platform එකක් තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. එතකොට මේ place එක අපි safely responsibility use කරන්න ඕනේ. අපි වගකීමෙන් සහ ආරක්ෂිතව use කරන්න ඕනේ smart. කොහොමද අපි use කරන්නේ? be smart, be safe and enjoy learning. අපි බුද්ධිමත් වෙන්න ඕනේ සහ ආරක්ෂිත වෙන්න ඕනේ. හරි enjoy කරන ඉන්ටර්නෙට් එකකින් learning enjoy කරලා අපිට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. right. ඉතින් මේව තමයි අද පාඩමෙන් ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල්. ඉතින් අපි ඉතිරි පාඩමේදී කතා කරමු කොහොමද ඉන්ටර්නෙට් යූස් කරන්නේ කියලා. දැනට ඔයාලා ඉන්ටර්නෙට් යූස් කරන්න ඕනි කරන දැනුම විතරයි මේ එකතු කරගත්තේ. ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඉන්ටර්නෙට් යූස් කරන්න අපි ළඟ තියෙන්න ඕනි
අපි දැනගෙන ඉන්න ඕනි දේවල් මොනවද කියලා ඉගෙන ගත්තා. මේ දේවල් ටික තමයි අද කතා කරේ. ඊළඟ පාඩමේදී අපි කතා කරමු ඉන්ටර්නෙට් එක කොහොමද අපි යූස් කරන්නේ, ඒවට මොනවද ඕනි කරන ඩිවයිසස්, අපි ඉන්ටර්නෙට් යූස් කරලා කොහොමද මොනවා හරි අපි කැමති දේවල් බලන්නේ, මේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. right. ඉතින් මං හිතනවා අද පාඩම ගොඩක් ඉන්ටරෙස්ටිං. ඉතින් ඔයාලට ඒක ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා. right. ඉතින් පාඩම හොඳයි නම් ලයික් එකක් දාන්න, මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයාලට වැදගත් පාඩම් මේ විදිහට දිගටම ලබා ගන්න පුළුවන්. ඉතින් කිසිම අය කිරීමක් නැතුව හරි ලස්සන images එක්ක අවශ්‍ය තැන් වල practical session video එක්කම ඔයාලට ගෙදරටම ගෙනල්ලා දෙනවා. ඉතින් මේ මගේ නොමිනේ ලැබෙන දේ ඔයාලා අගය කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් like එකක් දාලා අපිට පොඩි support එකක් දෙන්න, share කරලා subscribe කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්න. thank you so much අපේ වීඩියෝ එක බැලුවට. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්. හරි. පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. bye. හොඳයි නම් අපිත් එක්ක දිගටම ඉන්න. bye bye.